වඩේ. දාඩ පායි වඩේ. වඩේ. දාඩ පායි වඩේ. වඩේ. මහත්තයත් එක්ක මොනවා කතා කරන්නද මහත්තයා? අන්තික මහත්තයා එක්ක කතා කරා කියලා මගේ දරු දෙන්නගේ බඩගින්දර නෙවෙන්නේ නෑ. නෑ ඉතින් එහෙමවත් නෙමෙයි. හරි. එහෙමනම් අපි කෙලින්ම මාතෘකාවට බහිමු. මගේ ගාන 1500යි. හැබැයි කොන්දේසි දෙකක් තියෙනවා. එකක් තමයි ෂර්ට් එකේ බොත්තම් ගලවන්න ඉස්සෙල්ලා මගේ ගාන මට ඕනේ. දෙවෙනි එක තමයි මහත්තයා කැමති හෝටලයකට යන්න බෑ. මං කැමති හෝටලයකට යන්න ඕනේ. මොකද කියන්නේ? කැමතිද? මම කැමතියි. ඕකේ. එන යමු. මං අහපු දේ ගැන මොකද කියන්නේ? මං කැමති නැහැ. මට බෑ ඔහෙත් එක්ක එන්න. මේ හපන්. මං ඔබට ආදරේ නා. ඔබත් මට ආදරේ නා. ඇයි උඹට බැරි මාත් එක්ක එන්න? මට පුළුවන් විදිහට උඹටයි ඔබේ දරුවන්ටයි කන්න අඳින්න දෙන්න. දෙපාරක්ම අමාරු වැටුණු මම දැන අමාරු වැටෙන්න කැමති නැහැ. එතකොට උඹේ කල්පනාව එක එක්ක වලත්ත කම යන රස්සාව දිගටම කරන්නද? ඔව්. ඔහෙත් කැමති නම් මං ඔහෙගේ වලත්ත කමටත් පොඩ්ඩක් ඉඩ දෙන්න. හැබැයි අනිත් අයගෙන් ගන්න ගානට වැඩිය අඩුයි. මට ඕන කරන්නේ අනිත් උන්ට වගේ උඹත් එක්ක නිදි වදින විතරක් නෙවෙයි. අන්න එක මතක තියාගනි. මේ ඔච්චර කේන්ති ගන්න එපා. මං ආයෙමත් සැරයක් හිතලා බලන්න. ස්ටේජ් එක ළඟත් බැලුවා. ඔයලා මම හිටියේ නෑ. මට නිකමට වගේ හිතුණා හෝල් එක පැත්තේ ඇති කියලා. කාලේ මේ අංකල්නේ. අංකල් අද පෙන්ෂන් පඩිය ගන්නවද? ඔව් කෙල්ලේ. අරන් එන ගමන්. මං ඔයාලට චොකලට් එකකුත් ගෙනාවනේ. මේ අංකල්ට ඉතින් පෙන්ෂන් දවසට මාව මතක් වෙනවමනේ. අද අපි වෙන්ද ගීතන්ට යනවද? එහෙම නැත්නම් නෑ. අද වෙනදකටත් එක්ක මේ ෆිල්ම් එක බලමු. අනික දැන් ඉස්සර වගේ හෝටල් ගාන ගිහිල්ලා දුවලා පනින්න වේසෙන් මට හොඳ නෑ කෙල්ලේ. මේ අපේ වොයිස් එකක් තෑනේ. කොහොමද? මේ දවස්වල සරුද? වරදක් නෑ සර්. කාලෙකින් හම්බුනේ නෑනේ. අද රෑ 8ට විතර බීච් රෝඩ් එකේදී හම්බුනේ. රෑට නම් ඒ කියන්නේ බෑ. කමක් නෑ. මං ඉන්නම් සර්.
හිටපන්. මට යන්න ඕන. දැනුගා හිටපන්. එපා. කවුරු හරි මේ ගෑනු කෙනාව මීට කලින් මේ පළාතේදී දැකලා තියෙනවා. මේ අංකල් මේ ළමයා වඳුනනවා. මේ මම මේ නෑ ඉන්ස්පෙක්ටර් මම අඳුරන්නේ නෑ. එතකොට තමු වඳුනනවා. නෑ ඉන්ස්පෙක්ටර් මන් දන්නේ. එතකොට තමසි නෑ සර්. මීට කලින් මාත් මෙයාව දැකලා නෑ. හැබැයි මම හිතන්නේ මේ පළාත කෙනෙක් නම් වෙන්න බෑ සර්.